අපි විසින් මීට පෙර ඔගට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ චූල වග්ගයට අයත් සාර්ගයක සූත්‍රය, මහා වේදල්ල සූත්‍රය, චූල වේදල්ල සූත්‍රය, විමංශක සූත්‍රය ආදී සූත්‍ර ධර්ම සාකච්ඡා විදියට ගෙනල්ලා දුන්නා. අද අපි ඔබට ගෙන ඉන්නේ වේරංජක සූත්‍රයයි. එම සූත්‍රය මනාකොට ශ්‍රවණය කරත්වා. තෙරුවන් සරණයි. මරණින් පස්සේ අපිට මොකද වෙන්නේ? මේක මිනිස්සෙක් විදිහට අපි හැමෝගෙම විත්වල කොහේ හරි තැනක තියෙන ප්‍රශ්නයක් නේද? ඔව්. ඇයි සමහරුන්ට හොඳ ගමනක් ලැබෙද්දී තවත් අය දුක් විඳින්නේ? මේක අපේ පාලනයෙන් තොර දෙයක්ද? එහෙම නැත්නම් මේක තීරණය කරන්න අපිට යම් බලයක් තියෙනවද? අද අපි මේ සදාකාලික ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්න යන්නේ අපිට ලැබිලා තියෙන හරිම විශේෂ මූලාශ්‍රයක් ඇසුරෙන්. ඒ කියන්නේ වේරංජක සූත්‍රය. ඔව්. බුදුන් වහන්සේ සහ වේරංජා නුවර බ්‍රාහ්මණ පිරිසක් අතර සිදුවුණු සංවාදයක්. හරියටම කිව්වොත් මේ සංවාදේ පටන් ගන්නෙම ഒരു ප්‍රශ්නෙන්. අපි මේ සාකච්ඡාවේදී බලන්න යන්නේ ඒ බ්‍රාහ්මණන්ගේ ප්‍රශ්නෙට බුදුන් වහන්සේ ලබා දුන්න පිළිතුර කොයිතරම් ගැඹුරුද, කොයිතරම් ක්‍රමානුකූලද කියලයි. ඒ කියන්නේ කෙටි උත්තරයක් නෙමෙයි. මුලින් දෙනව කෙටි උත්තරයක්. ඒත් ඒකෙන් නොනවති යාළගේ ඉල්ලීම මත දෙන විස්තරාත්මක විග්‍රහය තමයි මෙතන හරය වෙන්නේ. ඒක හරියට අපේ ජීවිතේ ගමන මඟ තෝරගන්න පුළුවන් සිතියමක් වගේ. අපේ ක්‍රියාවන්, වචන සහ සිතුවිලි මේ හැමදේම අපේ අනාගත ගමන තීරණය කරන්නේ කොහොමද කියලා මේ සූත්‍රය ඇසුරෙන් ගැඹුරින් විමසා බලමු. කතාව ආරම්භ වෙන්නේ බුදුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ඉන්න කාලෙක. ඔව්. වෙරංජා නුවරේ ඉඳන් බ්‍රාහ්මණ ගෘහපතියන් පිරිසක් එනවා බුදුන් වහන්සේව මුණ ගැහෙන්න. උන්වහන්සේගේ කීර්තිය අහලා. මට හරිම සිත් ගන්නා සුළුයි එයාලා උන්වහන්සේට ගෞරව දක්වපු විවිධත්වය. සමහරු වැඳලා පැත්තකින් වාඩි වෙනවා. තවත් අය කතා බහ කරනවා. ඔව්, සතුට සාමිචිය යෙදෙනවා. තවත් අය තමන්ගේ නම ගොත කියලා නිහඬව වාඩි වෙනවා. මේකෙන් පේනව නේද එකම අරමුණකින් ආවත් මිනිස්සුන්ගේ ස්වභාවයන් කොච්චර වෙනස්ද කියලා. ඒක ඇත්ත. හැබැයි ඒ විවිධත්වයේ මැද්දේ වුණත් එයාලා හැමෝගෙම හිතේ තිබෙන එකම ප්‍රශ්නයක්. එයාලා ඒක අහනවා. භවත් ගෞතමයාණනේ. කුමන හේතුවක් නිසාද, කුමන ප්‍රත්‍යක් නිසාද සමහර සත්වයින් මරණින් මතු අපාය, දුගති, නිරය වගේ දුක්ඛිත තැන්වල උපදින්නේ? ඊට පස්සේ අනිත් පැත්තත් අහනවා. ඔව්, ඒ වගේම කුමන හේතුවක් නිසාද තවත් සමහරු සුගතියේ ස්වර්ග ලෝකයේ වගේ යහපත් තැන්වල උපදින්නේ? මේක නිකම්ම කුතුහලයට අහන ප්‍රශ්නයකට වඩා ගැඹුරු දෙයක්. තමන්ගේ ඉරණම ගැන තියෙන කනස්සල්ලක් වගේ. ඉතින් මේකට බුදුන් වහන්සේ මුලින්ම දෙන උත්තරේ හරිම කෙටි, හරිම සෘජුයි. ගෘහපතියනි, අධර්මචාර්යාව සහ විෂමචාර්යාව නිසා සත්වයෝ දුගතියේ උපදිනවා. ධර්මචාර්යාව සහ සමචාර්යාව නිසා සත්වයෝ සුගතියේ උපදිනවා. ඒ කියන්නේ වැරදි හැසිරීම නරක තැනකටත්, නිවැරදි හැසිරීම හොඳ තැනකටත් මඟ පාදනවා කියන එක. ඕ, නමුත් අර කෙටි පිළිතුරෙන් එයාලා සෑහීමකටපත් උනේ නෑ. එයාලට තේරුණා මේක මීට වඩා ගැඹුරුයි කියලා. තව විස්තර ඕන වෙනවා. ඕ, ඉතින් එයාලා හරිම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේ කෙටියෙන් වදාළ දේ අපිට තේරෙන විදිහට ටිකක් විස්තර කරලා දෙන්න පුරවන්ද කියලා. ආන්නේ ඒ ඉල්ලීමත් එක්ක තමයි මේ ගැඹුරු සාකච්ඡාව ඇත්තටම පටන් ගන්නෙ. එතනින් තමයි පටන් ගන්නෙ. හරි, එහෙනම් අපි ගැඹුරු විමසුමත් එතනින් පටන් ගමු. බුදුන් වහන්සේ මේ වැරදි හැසිරීම එහෙම නැත්නම් අධර්මචර්යාව පැහැදිලි කරන්නේ කොහොමද? උන්වහන්සේ මේක ප්‍රධාන කොටස් තුනකට කඩනවා. අපේ කයෙන්, වචනෙන් සහ සිතින් සිදුවන දේවල් කියලා. හරි. අපි මුලින්ම කයෙන් සිදුවන අකුසල් තුන ගැන බලමු. ඒ තමයි ප්‍රාණඝාතය, සතුන් මෙරීම, අදින්නාදානය, ඒ කියන්නේ සොරකම් කිරීම සහ කාම මිත්‍යාචාරය. කාමයේ වරදවා හැසිරීම. ඔව්. මේ තුනේම පොදු දෙයක් තියෙනවා. ඒ තමයි අනුන්ට කරන හානිය, අනුන්ට කරන අගෞරවය. මට හිතෙන විදිහට මේව නිකම්ම නීති ලයිස්තුවක් නෙමෙයි. සූත්‍රයේ ප්‍රාණඝාතයේ විස්තර කරන විදිහ හරිම බලගතුයි. රෞද්‍ර වූයේ ලේන් තෙමුණු අත් ඇත්තේ සත්වයන් කෙරෙහි දයාවක් නැතිව. ඒක ඇත්ත. ක්‍රියාව විතරක් නෙමෙයි, ඒ පිටිපස්සේ තියෙන චේතනාව තමයි වැදගත්. ඔව්. ඒ වගේම කාම මිත්‍යාචාරය ගැන කියද්දී මව, පියා, නෑදයන් විසින් ආරක්ෂා කරන හිමියන් සහිත ස්ත්‍රීන් ගැන කතා කරනවා. ඒකෙන් පේන්නේ මේක පුද්ගලයන් දෙන්නෙක් අතර ප්‍රශ්නයකටත් වඩා සමාජ සම්බන්ධතා, විශ්වාසයේ බිඳ දැමීමක් කියලයි. හරියටම හරි. මේකේ හරය තමයි ගෞරවය. ජීවිතයට ගරු කිරීම, අනුන්ගේ දේපලට ගරු කිරීම සහ සබඳතාවලට ගරු කිරීම. මේ ගෞරවය කඩන තැන තමයි අකුසලයක් ජනිත වෙන්නේ. එතකොට යහපත් පැත්ත? යහපත් පැත්ත, ඒ කියන්නේ ධර්මචර්යාව වෙන්නේ
මේ ක්‍රියාවලින් වැළකී සිටීම. සතුන් මැරීමෙන් වැළකීලා සියලු සතුන් කෙරෙහි දයාවෙන් ඉන්න එක. සොරකමෙන් වැළකීම සහ කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම. ඒක තමයි යහපත් ගමනකට තියෙන කයික පදනම. හරි. කයෙන් කරන ක්‍රියා ගැන පැහැදිලි. ඊළඟට වචනය. වචනවලට පුළුවන් ලෝක ගිනි තියන්නත්, ලෝක නිවන්නත්. මේ සූත්‍රය වචනයෙන් සිදුවන වැරදි හැසිරීම් 4ක් ගැන කියනවා. ඒ මොනවද? ඒව තමයි මුසාවාදය. ඒ කියන්නේ බොරු කීම, සුනා වාචා, කේලාම් කීම, පරුසා වාචා, පරුෂ වචන සහ සම්පක් ප්‍රලාප, හිස් වචන කීම. බොරු කීමයි කේලාම් කීමයි කෙලින්ම අනුන්ද හානි කරන දේවල් මිනිස්සුන්ව බිඳවනෝ. ඔව්. ඒතර 4වෙනි එක සම්පප්‍රලාප හිස් වචන. අද කාලෙට මේක කොච්චර අදාළද? අපි සමාජ මාධ්‍යවල පැය ගණන් අනවශ්‍ය දේවල් බල ඉන්න එක, නැත්තම් කිසිම ප්‍රතිඵලයක් නැති කතාවක පැටලිලා ඉන්න එක. ඒකත් මේකට අයිති වෙන්න පුළුවන් නේද? ඒක අනිත් අයට කරන හානියකට වඩා Tamanටම කරගන්න හානියක් වගේ. ඇයි මේ හිස් වචන කතා කරන එක බොරු කීම වගේම බරපතල අකුසලයක් විදියට සලකන්නේ? හරිම හොඳ ප්‍රශ්නයක්. මොකද බුදුදහමේදී අපේ වටිනාම සම්පතක් තමයි කාලය සහ අවධානය. හිස් වචන කියන්නේ ඒ දෙකම නාස්ති කිරීමක්. ඒක මනස නොමග යවනෝ, සිතේ එකඟ බව නැති කරනෝ. සූත්‍රය කියන්නේ නුසුදුසු කාලයේහි කියන අනර්ථයක් කියන වචන කියලා. ඒ කියන්නේ Tamange වගේම අනුන්ගේ මනසත් විසිරවනෝ. අනික් අතට යහපත් වාචසික හැසිරීම වෙන්නේ මේවයින් වැළකීම. සත්‍යම කතා කරනවා. මිනිස්සු එකතු කරන කතා කියනවා. අනිත් අයට ඇහුවම හිතට සතුටක් දැනෙන, කනට සැප, ප්‍රේම කටයුතු, හෘදයාංගම වචන කතා කරනවා. ඒ වගේම සුදුසු වෙලාවට අර්ථවත් දේවල් විතරක් කතා කරනවා. ඔව්. කරුණු සහිත දේවල්. ඒකෙන් තමන්ගේ සහ අනුන්ගේ කාලයත් ශක්තියත් ඉතුරු වෙනවා. කය සහ වචනය පාලනය කරගත්තත් හැමදේම පටන් ගන්න හිතෙන්. එතකොට සිතින් සිදුවන වැරදි හැසිරීම් 3 මොනවාද? පළවෙනි එක තමයි අවිජ්ජාව. ඒ කියන්නේ දැඩි ලෝභය. අනුන් සතු දෙයක් දිහා බලලා අනේ මේක මට තිබුණා නම් කියලා අධික ආසාවෙන් සිටීම. දෙවැන්න ව්‍යාපාදය, ද්වේෂය, මේ සත්‍යෝ නැසෙත්වා, විනාශ වෙත්වා කියලා අනුන්ගේ විනාශය පැතීම. ඒක හරියට තමන්ගේ අතේ ගිනියම් මංගුරක් තියාගෙන තව කෙනෙක්ට ගහන්න බලාගෙන ඉන්නා වගේ වැඩක්. ඔව්. පිච්චෙන්නේ මුලින්ම තමන්මයි. මේ මානසික තත්ත්වයන් නිකම්ම සිතුවිලි නෙමෙයි. ඒවා අපි අපිටම නිර්මාණය කරගන්න විෂ සහිත පරිසරයන්. තුන්වෙනි එක තමයි මිච්ඡා දිට්ඨිය. වැරදි දැක්ම. මේක අනිත්‍යවට වඩා බරපතලයි වගේ මට හිතෙන්නේ. ඔව්. ඒක තමයි. මම හිතින් මොනවා හිතාගත්තම මොකද්ද? මම ක්‍රියාවෙන් කාටවත් වැරදක් කරන්නේ නැත්නම් කියද? ඇයි මේ පුදුමලික විශ්වාසයක් මෙච්චර බරපතල වෙන්නේ? මොකද අපේ හැම ක්‍රියාවකද මුල අපේ දැක්ම, අපේ චේතනාව. දැක්ම වැරදුනම මුළු ගමන් මාර්ගයම වැරදෙනවා. හරි. කර්මය සහ කර්මඵලය ගැන විශ්වාසයක් නැති කෙනෙක්ට යහපත් දේ කරන්නවත් අයහපත් දේන් වළකින්නවත් ශක්තිමත් පදනමක් නැහැ. ඒක හරියට මාලිමාවක් නැති නවක් වගේ. ඒකත්. ඒ නිසා තමයි නිවැරදි දැක්ම, ඒ කියන්නේ සම්මා දිට්ඨිය යහපත් මානසික හැසිරීමේ උච්චතම අවස්ථාව වෙන්නේ. යහපත් අයහපත් කර්මයන්ගේ ඵල විපාක ඇත, පරලොවක් ඇත කියලා පිළිගැනීම තමයි යහපත් ගමනකට අවශ්‍ය මානසික පදනම. එතකොට මේ දස් අකුසල් සහ දස් කුසල් කියන සදාචාරාත්මක පැහැදිලි කරාට පස්සේ සූත්‍රයේ එනවා ඇත්තම පුදුම හිතෙන කාරණයක්. ඔව්. ඒක නිකම්ම හොඳ දේවල් කළොත් හොඳ තැනක ඉපදෙයි කියන එකට වඩා එහාට යන දෙයක් නේද? ඔව්, මෙතනින් තමයි කතාවේ ඇත්තටම ගැඹුරුම සහ විස්මිතම කොටස පටන් ගන්නෙ. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ දස කුසල් දහම් වඩන කෙනෙක්ට තමන්ගේ යහපත් කර්ම ශක්තිය නිසා තමන් කැමති තැනක ඉපදීම සඳහා ප්‍රාර්ථනා කරන්න පුළුවන් කියලා. මොහොතක් ඉන්න, ඒ කියන්නේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. කියන්නේ මේක නිකම්ම දඬුවම් හෝ තෑගි දෙන ක්‍රමයක් නෙමෙයි. තමන් රැස් කරගත්තු කුසල් ශක්තිය තමන්ට කැමති තැනකට යන්න පාවිච්චි කරන්න පුළුවන් කියන එකද? ඒක හරියට අපේ අනාගතේ තෝරාගැනීමේ හැකියාවක් වගේ නේද? ඒ වගේ දෙයක්. කොයි වගේ තැන්වල ඉපදෙන්න පුළුවන් කියලාද සඳහන් වෙන්නේ? ඒ ලයිස්තුව ඇත්තටම පුළුල්. මනුස්ස ලෝකේ නම් ක්ෂේත්‍රීය, බ්‍රාහ්මණ, ගෘහපති වගේ බලවත්, ධනවත් උගත් මහාසාර කුලවල. හරි. එතනින් එහාට දිව්‍ය ලෝක. චාතුර් මහරජකේ ඉඳලා තෞතිසා, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවත්ති දක්වා වූ කාමාවචර දෙව්ලොව 6න් ඕනෑම තැනක ඉපදෙන්න ප්‍රාර්ථනා කළ හැකියි. ඒකදී යහපත් හැසිරීමේ බලය මනුෂ්‍ය ලෝකයක සීමා වෙන්නේ නැහැ. නෑ. ඒක විශ්වීය ගමන් බලපත්‍රයක් වගේ දෙයක්. එතනින් එහාටත් යනවද? බ්‍රහ්ම ලෝක වගේ. ඔව්. එතනින් එහාට බ්‍රහ්ම ලෝක දක්වාම යනවා.
රූපාවචර බ්‍රහ්ම ලෝක, ආබස්තර, සුබකින්හක, වෙහප්පල වැනි තැන්වල. හ්ම්. ඒ වගේම අරූපාවචර බ්‍රහ්ම ලෝක, ඒ කියන්නේ ආකාසානංචායතන, නේව සංඥාන සංඥායතන වගේ භෞතික ශරීරයක් නැති මනස පමණක් පවතින තල දක්වාම ඉපදෙන්න ප්‍රාර්ථනා කළොත් ඒකත් ඉටු වෙනවා. ඒ ධර්මචර්යාවේ බලයෙන් ඒ ප්‍රාර්ථනාව ඉටු වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මේකෙන් පේන්නේ කර්මය කියන්නේ අහඹු දෙයක් නෙමෙයි. ඒක අපිට යම් තාක් දුරකට මෙහෙවන්න පුළුවන් ශක්තියක් කියන එක. මේක හැබැයි එතකොට තවත් ප්‍රශ්නයක් එනවා. මොකද? මේ විදිහට එක දිගට හොඳ තැන්වල ඉපදෙන එකද මේ ගමනේ අවසාන ඉලක්කය? මේ විශ්වීය ඉනිමගේ ඉහළටම නගින එකද බුදුදහමේ පරමාර්ථය? නෑ. ඒක තමයි මේ සූත්‍රී කූට ප්‍රාප්තිය. මේ සියලුම යහපත් උපතීන් ගැන කතා කරලා සූත්‍රය අවසන් වෙන්නේ උත්තරීතරම අරමුණ පෙන්වා දෙමින්. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ධර්මචර්යාවේ යෙදෙන පුද්ගලයෙකුට මේ කිසිම තැනක ඉපදෙන්න ප්‍රාර්ථනා නොකර මම සියලු කෙලෙස් නැති කරලා මේ ආත්මයේදීම චිත්ත විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය අවබෝධ කරගන්නවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒකත් ඉටු කරගන්න පුළුවන්. ඊයද ඉටු කරගත හැකි බව. ඒ කියන්නේ නැවත නැවත ඉපදෙන මේ ගමනෙන් සම්පූර්ණයෙන්ම ඈතර වීම, නිර්වාණය අවබෝධ කර ගැනීම. ඒක තමයි අවසාන ඉලක්කය. ඒ කියන්නේ අපේ ක්‍රියාවන් වලට පුළුවන් අපිව හොඳ තැම්බට ගෙනියන්න වගේම මේ මුළු ක්‍රීඩාවෙන්ම ඉවත් වෙන්නත් පාවිච්චි කරන්න. ඒක තමයි අවසාන නිදහස. ඉතින් බුදුන් වහන්සේගේ මේ විස්තරාත්මක දේශනාවෙන් පස්සේ වෙරංජක බ්‍රාහමණයන්ගේ ප්‍රතිචාරය කොහොමද? එයාලා අතිශයින්ම පැහැදිමේටපත් වෙනවා. ඕන් කියනවා භවත් ගෞතමයන් වහන්සේ ඔබගේ දේශනාව ඊටා යහපත්. යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ. වහලා තිබුණු දෙයක් විවෘත කළා වගේ. මම්මුලා වෙලා හිටපු කෙනෙකුට පාර පෙන්නවා වගේ කියලා හරිම ලස්සන උපමා පාවිච්චි කරනවා. ඒකෙන් Tamanට මේ ධර්මය කොච්චර පැහැදිලි වුණාද කියන එක යාළ ප්‍රකාශ කරනවා. ඒ පැහැදිලිම කොයිතරම්ද කියනවනම් අවසානයේදී ඔවුන් සියලු දෙනාම අදපටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයන් ලෙස අපව සලකනසේක්වා කියා බුදුන් දහම් සංගුණ සරණ යනවා. ඔව් මුලින්ම ආවේ තමන්ගේ ඉරණම ගැන සැකින් ප්‍රශ්නයකින් නමුත් උන් ආපහු යන්නේ තමන්ගේ ඉරණම තමන්ටම නිර්මාණය කරගන්න පුදාන් කියන පැහැදිලි දැක්මක් සහ විශ්වාසයක් එක්ක. ඇත්තෙන්ම මේ සූත්‍රයෙන් අපිට ලැබෙන්නේ වියුක්ත දර්ශනයකට වඩා හරිම ප්‍රායෝගික මාර්ගෝපදේශයක්. ඔව් අපේ දෛනික ජීවිතේ තෝරා ගැනීම, අපි කරන කියන දේවල්, හිතන දේවල් අපේ අනාගතය නිර්මාණය කරන ගඩොල් වගේ කියලා මේකෙන් පෙන්වා දෙනවා. ඉතින් මේ සාකච්ඡාව අවසානයේ ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් මේ දේශනාවෙන් අපිට පැහැදිලි වෙනවා අපේ හැම ක්‍රියාවක්ම, හැම වචනයක්ම, හැම සිතුවිල්ලක්ම නිශ්චිත ප්‍රතිඵලයක් කරා යන ගමනක පියවරක් කියලා. එහෙමනම් මේ මොහොතේ අපි කරන දේවල්, අපි කතා කරන විදිහ, අපි හිතන විදිහ දිහා බලලා අපි ගමන් කරමින් ඉන්නේ මොන වගේ අනාගතයක් දිහාවටද කියලා අපිටම තේරුම් ගන්න බැරි වෙයිද?